මාලනී ෆොන්සේකා ගැන අපි මහා ඉහලින් කතා කරනවා. සිනමාවේ යකඩ ගැහැණිය ස්වර්ණා ගැනත් එහෙමම තමයි. අනෝජා වීරසිංහ, ගීතා කුමාරසිංහ, ශ්‍රියානි අමරසේන, සවිතා පෙරේරා, අහිරාංගනී සේරසිංහ මැතිනි මේ අය පිළිබඳවත් ඉහළ අගය කිරීමකින් අපි කතා කරනවා. හැබැයි ඒ අයටත් වඩා අති දක්ෂ රංගන වේදිනියක් අපට ඉන්නවා. ඇය පිළිබඳව තමයි කුවේට් වල ඉඳන් මේ කතා කරන්නේ. චාන්දනී සෙනවිරත්න මට අනුව නම් පැහැදිලිවම ලාංකේය ටෙලිවිෂනේ ටෙලිනාට්‍ය කලාව තුළ දැකපු විශිෂ්ටතම අංක එකේ රංගන වේදිනිය. ඇය තමයි වැඩිම සම්මාන ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ සම්මාන උළෙලවල් වලදී විශිෂ්ටතම, එහෙමත් නැත්නම් හොඳම ටෙලිනාට්‍ය නිලියට හිමි සම්මානේ. ඉතින් බුමුතුරුණු ටෙලිනාට්‍යයේ රංජනීගේ චරිතය, ඒක තමයි මට නම් ඇත්තටම මම විශ්වාස කරනවා බොහෝ ප්‍රේක්ෂකයන්ටත් වඩාත් චාන්දනීව සමීප වුණු චරිතය, ඇයට ආසාත්මික වුණු චරිතය. ඉන් අනතුරුව දැන් වර්තමානයේ රීකන්ඩිෂන් කෙල්ල ටෙලිනාට්‍යයේ චරිතය දක්වා ඇය කිසි විටකත් සියලුම අය රඟපෑ ටෙලිනාට්‍යවල චරිතයන් තුල ඕවර් ඇක්ටිං ගියේ නෑ. සමහර ඔය අංක එකේ නිලියන් වගේ සමහර නිර්මාණයන් වල ඔය අග්‍රගණ්‍ය නිලියන් දුර්වල රඟපෑම් අපි දැකලා තියෙනවානේ සිනමාවේ ටෙලිනාට්‍ය කලාව තුල. හැබැයි චාන්දනීගේ කිසි විටකත් දැකලා නැහැ කිසිම චරිතයක ඕවර් ඇක්ටිං. ඇය ඒ චරිතවලට පුදුම සාධාරණත්වයක් ඉටු කරපු රංගන වේදිනියක් පැහැදිලිව. ඉතින් ගමේ දුක් විඳින, දරිද්‍රතාවයෙන් පෙළෙන ඒ ගමේ ගැහැණියගේ චරිතේ වගේම කොළඹහතේ සුර සැප විඳින ඒ පොස් කාන්තාවකගේ චරිතයත්, ඒ වගේම මධ්‍යම පාන්තික කාන්තාවකගේ චරිතයත් පුදුම විශිෂ්ට ලෙස නිරූපණය කළ රංගන වේදිනියක් තමයි චාන්දනී සෙනවිරත්න කියන්නේ. ඉතින් සිනමාවේදී නම් ඇය වඩාත් ඇගීමකට ලක් වෙලා නැහැ ටෙලිනාට්‍ය කලාව තරම්. නමුත් ඇය රඟපාලා තියෙනවා විශේෂයෙන්ම සති පූජා, ඒ වගේම ස්ත්‍රී, තීර්ථ යාත්‍රා, එතකොට සුළඟ, ඒ වගේම නිකිණිවැස්ස සිනමාපටයේ තමයි ඇය ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ. මතක හිටින විදිහට ඒක විශිෂ්ට රංගනයක්. ඉතින් චාන්දනී සෙනවිරත්න කියන්නේ තරුණ රංගන ශිල්පිනියන්ට ඇය දෙස බලා හොඳටම ඉගෙන ගන්න පුළුවන් රංගන වේදිනියක්. ඇය කොහොමද චරිතයකට ප්‍රවිෂ්ඨ වෙන්නේ, වගේම ඇය කොහොමද ඒ චරිතය තුළ ජීවත් වෙන්නේ අකණ්ඩව, ඒ වගේම ඒ චරිතයට අදාළව හැඟීම් මතු කරන්නේ කොහොමද, හොඳටම බලලා ඉගෙන ගන්න පුළුවන් නිරූපණ වේදිනියක් තමයි, පැහැදිලිවම රංගන වේදිනියක් තමයි මේ සම්මානිත චාන්දනී සෙනවිරත්න කියන්නේ. අනිවාර්යෙන්ම කියන්නට ඕනේ ලාංකේය ටෙලිවිෂනේ ටෙලිනාට්‍ය කලාවේ නිලි රැජින වෙන කවුරුවත් නෙමේ චාන්දනී සෙනවිරත්නමයි.